ISIS කඳවුරුවල සිට නැවත පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ඕස්ට්‍රේලියාවේදී නඩු. ඕස්ට්‍රේලියාවට නැවත පැමිණි ISIS සමඟ සම්බන්ධ වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකුට සිරියාවේදී සිදු වූ යුද්ධකාලීන අපරාධ සහ වහල්භාව චෝදනාවෙල්ල වී තිබේ. මෙම කාන්තාවන් දෙදෙනා වසර ගණනාවක් සිරියාවේ ISIS පාලනය යටතේ තිබූ කඳවුරක රඳවා සිට පසුව පසුගිය දිනක නැවත ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත. ඔවුන් මෙල්බර්න් ගුවන්තොටුපලට පැමිණි පසුම ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇත. විමර්ශන අනුව මෙම කාන්තාවන් දෙදෙනා සිරියාවේ ISIS පාලන කාලයේදී එක් ඇසේදි කාන්තාවක් වහල් ලෙස තබාගෙන සිටි බවට සහ ඇයව භාවිතා කිරීම හා වෙළදාම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ. මෙම චෝදනා ක්‍රයිම්ස් අගේන්ස් හියුමනිටි ඉදිරිපත් කර ඇති අතර මෙයට වරදකරු වුවහොත් වසර 25ක් දක්වා සිරදඬුවම් හිමිවිය හැකි බව වාර්තාවේ. මේ අතර තවත් 31 හැවිරිදි කාන්තාවක් සිඩ්නි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ISIS සංවිධානයට සම්බන්ධ වීම සහ සටන් කලාපයට ඇතුළු වීම සම්බන්ධ ත්‍රස්තවාදී චෝදනාවලට මුහුණ දී සිටී. ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම සියලු සිදුවීම් සිරියාවේ ISIS පාලන කාලය තුළ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳ දිගු කාලීන විමර්ශනයක කොටසක් බවයි.